තමන්ගේ දරුවා ඉගෙන ගත්තොත් වාසියක් ලාභයක් ප්‍රතිලාභයක් තියෙන බව දෙමව්පියෝ දන්නවා කියන්නකෝ. මම කියන්නේ ඉගෙන ගැනීමෙන් ප්‍රතිලාභ තියෙනවා කියන එක කියන්නේ නෙමෙයි උදාහරණ කියන්නේ. හරි. හරි. එතකොට අම්මා තාත්තා ඉගෙනගෙන ඉවරයි. දරුවා තාම ඉගෙන ගනිමින් ඉන්නේ. එයා ඉගෙනගෙන ඉවර නෑ. එයාට එකපාරට උගන්වන්නත් බෑ. දැන් ඔය ළමයා උදේ නැගිටින්නේ ආසාවෙන්ද? නෑ. යන්නේ ආසාවෙන්ද? නෑ. පින්වත්නි ඔක ආස නෑ. ඒ කියන්නේ ඒ ඉගෙනීම් ඒ කියන ප්‍රවාහයට වැටෙන එක කටෝරයි කියන එක ළමයා දන්නවා. හැබැයි අම්මලා ඒක බල කරලා හරි කරවන්නේ. අර දැක්ම උපදවලා දෙන්න. එක කාලයක් තියෙනවා පින්වත්නි ළමයාට තේරෙනවම ඉගෙනීමේ වටිනාකම අනුස්සය අම්මලා තාත්තලා කියන දේ වහන්නේ නැහැ කොහොමද ඉගෙන ගන්න. බුදුහාමර ඔන්නෝක ලස්සනට කියපු තැනක් තියෙනවා මහන්නේ මම පිටිපස්සෙන් ඉන්න ඕනේ කොච්චර කල්ද? දරුවෙක් තනියෙන් නැගී ඉන්නකම් අම්මලා තාත්තලා පිටිපස්සෙන් ඉන්න ඕනේ වගේ මම පිටිපස්සෙන් ඉන්න ඕනේ. ඔය දැක්ම ඉස්මතු කරනකම්